හයි ගයිස් ඉතින් මොකදන්නේ ඔන්න අත්තමගේ චයකට පිළිගන්න ඔගොල්ලම අදත්‍රිය සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදමම් ප්ලේ කරන්නන්නේ මයින්ක්‍රාෆ්. ඉතින් මයින්ක්‍රාෆ්ගේ අද පොඩි සොප්‍රයිස් එකක් තියෙනවා. ගන්න මතකද අපි කලින් එපිසෝඩ්ගේ හදපු ගෙදර මං හදලා කිව්ව ඉවර කරා. ඔන්න ඉතින් දැන් හදලා ඉවර කළා. දැන් ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් අපි බලමු. ඔන්න බලන්න ටන් ඉතින් පේන ඉතින් ලස්සන නම් මං දන්නවා හිතන්නක ලස්සනයි කියලා. පොඩ්ඩක් ගයිස් මේ මම මේක පොඩි මේක ලස්සන කිව්වට මේක ලස්සනම නෑ ගයිස්. ඔයගොල්ලෝ මැදේ අයින් මේක ලස්සන නැති කියලා ඔයගොල්ලෝ බලන්න ඇති මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔයගොල්ලෝ පේන ඇති. ඔය මේක අවුලක් නැති තියෙනවා තමයි. මොකද ගයිස් ඔයගොල්ලෝ මේගේ අවුට්ලයින් එකට දාන්න ගයිස් ඔක්රූස් දාන්න මේක ලස්සන වෙන්න නම් පොඩ්ඩක් ඉතින් කැතකටියක් නෙවන්දගයි සුඩි කැත්තකටියක් වගේ ඇති ගණන් ගන්න එපා. ඉතින් කොහොමද ඉතින් මේ තමයි ඉතින් මගේ කලින් එපිසෝඩ් එකේ හදපු ගෙදර. අපි ෂේප් එක අතුරු රින්ගල බලමු. බන්නන් ටික නම් ඉවරයි. කොහොමද සුපිරි නේද? එන්නේ ඔය ටික ගස් ගලවලා දාමු. මේ දින් මං හදාගත්තේ පිස්සුනේ ගස් මේ වගේ දේවල් හදන්න. මේ මගේ ලයිට් එකට මම මේක හැදුවේ. නමුත් මේක මට අවශ්‍ය නැහැ කියලා හිතුවට තුන පස්සේ මේ ලයිට් එක ගස් අපි හිතන මේක ටෝස් දාන්න ඕනේ. මම මේ පිස්සුවට මේව දැම්මේ. බොරු කියන්න ඕනේ මේක මේ වැඩක් නෑ මෙව්වා. අපි ෂේප් එක මේව ගලමු. ඉතින් ඔන්න අද එපිසෝඩ් එකේදී මම මගේ ගේ හැදුවා. ඉතින් ගයිස් මට වෙපන් ඩැමුණින් හදාගන්න ඕනේ ගයිස්. මොකද ගයිස් මගේ වෙපන් ටික දැන් කැඩලා තියෙන්නේ. මගේ වෙපන් ටික කැඩුණාට පස්සේ මේ මගේ වෙපන් ටික උටා ගයිස් අපි පටගාලා වුඩ් වෙපන් ටිකක් හදාගන්න අපි යන් දැන් දැන් ගහක් හොයාගෙන. ඉතින් ඔයගොල්ලෝ මදේදී අද මේ එපිසෝඩ් එකේ ගයිස් මට තව විශේෂ දෙයක් මට අමතක වුණා ගයිස් කියන්න. ඉතින් මේ තමයි මගේ එපිසෝඩ් අංක මං හිතන්නේ 4 වෙනි එපිසෝඩ් එක කොහෙද මේක තමයි මගේ අංක 4 වෙනි එපිසෝඩ් එකේදී මං තාම මේක හදන්න උත් තීරණය කළා නැහැ. අපි ඉප්පන්ටම දේවල් ඉප්පන්ට හදාගෙන අපි ඉප්පන්ටම අපේ සීරියස් එක ඉප්පන්ට කරමු. ඉතින් අපි යනවා ඊපස්සේ එන්ඩර් ඩ්‍රැගන් බලන්න අපි නෙදර් පොල්ලයක් හදාගෙන නෙදර් වලටත් යනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතින් එකතු වෙලා ඉන්න ඉතින් කොයි ගයිස් ගහක් මම ඔක්කොම ගස් කපලා තියෙන්නේ. එක ගහක්වත් ඉවර කරලා නැහැ ගයිස්. මේ දින ගයිස් මට පත කීවයක් ඔන්නයි කීව කර වෙලා කර යන්නත් ඕනේ ගයිස්. යන්නත් හිතෙනවා යන්න බෑ ගයිස් මට තාම ඔය ටෝස් එකක් ඉන්නගේ මොබ්ලයින් ඉන්නේ රෙකෝඩ් වෙනවනේ. ආදී රෙකෝඩ් වෙන අවුලන්නේ. ලස්සන ගස් ටිකක් තියෙනවා. අපි ගයිස් මේව අරන් අපේ ඩෙකරේෂන් පාරක් දාමු අපේ ගෙදර. එක ගයිස් මට හිතෙනවා මං අද ඒක කරත් හොඳයි කියලා. අද එපිසෝඩ් එක කරන්න දෙයක්ුත් නැති එකේ තියෝන එක වෙන කතාවක්. අපිට ෂේප් එක වැඩි ගලවගමු. මේවද මගේ ෂීල්ඩ් කෝකුච්චියලා අපේ ගේ තාම හදලා ඉවර නෑ නේද? ඔය කැතක ගතිය තියෙන කැතක තියන් ගස් අපේ ගෙදර අවුට්ලායින් එකට මෙන්න මේව ගහන්න ඕනේ. එන්න එතකොට තමයි අයියෝ දැන් ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක හොයන්න එන්න බෑ. පටකයි මට ගලවගමු මගේ ගෙදරට දාන්න. ලස්සන මල් ජාති එන්නේ පොඩ උස්සටි පොඩක් කොටවනවා ලස්සනයි. මම උස්ස මල් වලට ගස් වැඩි කැමති නෑ. විශේෂයෙන් කොළ පාට මල් වලට කොළ පාට කහ පාට උඩ වැඩි ගන්නෑ. මේ සන්ෆ්ලවර්ස් මේ පොඩෙන් බලන්න. සන්ෆ්ලවර් තමයි. මේ අර කොටු හැටි දෙන්න නිසා ගස් මට පොඩ අඬුන ගන්න බැරි වුණා. හරි අවුලන්නේ. මෙන්න මෙතන පොඩි මලුත් තියෙනවා. මේ පොඩි මල් එකක් දෙකුත් කඩාගෙන යන් ලොකු මල් ටික වෙන්න මෙන්න මේ තුන විතර කඩමු. ඔක්කොම කඩන්න හොඳ නැහැ. ඊට පස්සේ ඊළඟ පාර සොම්බේ ගියුවට පස්සේ අපෝ කඩන් දේවල් නැතිනවා. මේ රතු පාට වුණා ලස්සනයි. සුදු පාට ඒවා සෙට් නැහැ. සුදු වෙන්නේ ගයිස්. සුදු පාට වුණා ඉච්ච සෙට් නැහැ. පටගල් මේ ටික ඉප්පන්ට අපි ගලවගමු. new recipe unlock check your එක ගියා guys. අපිට new recipe එකක් unlock වුණා. මාරු guys ඉතින් මාරු අපිට මුළු ලොකු recipe එකකුත් අපිට unlock new recipe unlock view your crafting table. හරි අලුත්
රෙසිපියක් අන්ලොක් කළා guys. අන්න තව අලුත් රෙසිපියක් ඔන්න අන්ලොක් වුණා. ඉතින් guys මගේ ෆෝන් එකේ මේ ගැරලියේ මෙමරි ෆුල් වෙලා තිබ්බේ. මම ඩිස්කට් කරේ මැසේජ් එක දුන්නා. ඔයාගේ ස්ටෝරේජ් එක දුවනවා කියලා ඒක එක්සනා guys මම පට ගාලා එන්න එක නවත්තලා මම පට ගාලා වීඩියෝ නවත්තලා පට ගාලා එක හදාගෙන ආවා. ඒක තමයි උනේ කල් ගණන් ගන්න එපා. ඉතින් අපි කියමු දැන් මාල් ටිකත් ඇටි. දැන් යනවා guys අපි යනවා දැන් අපේ ගේ ළඟට. අපි ඉපන්න යන් guys අපේ ගේ ළඟට. දැන් යන්තමට රෑ වෙනකන් guys පෙන්නන්න බැරි. විලේජ් එකේ කියලා බෙඩ් එක නම් අරන් ආවා. ඉතින් මගේ ගෙදර අදහස ගන්න පහින් වෙන්ට් එකක් දාන්න යන්න. ඔය කැතයි කියලා නම් දාන්න එපා guys. මොකද guys කැතයි කියලා මම දන්නා. එන්නට කැතයි කියලා දාන්න එපා. මොකද ලස්සනයි කියලා දාන්නත් එපා ඉතින්. මොකද ලස්සන නෑනේ. කැතයි කියලා දාන්නත් එපා ඉතින්. මොකද කැතයිනේ කොහොමත් කැතයි කියලා මම දන්නවා. අයියෝ වැටේ. කැතයි කියලා guys මම දන්නවනේ කැතනට ඉතින් කැතයි කියලා දාන්න එපා ඉතින්. මොකද guys මම දන්නවනේ කැතයි කියලා. ආවුලන්නේ. nice ring guys මම සුප්‍රී ඩයනෝ ටෙරර් කියලා ගේම් එකක් දාන්න ඉන්නේ. උගන්නන්නේ එක බාන සෙට් වෙන්න. අපි හෙට හරි කවදාද ඒ ගේම් ප්ලේ එකක් කරමු. ඒ ගේම් ප්ලේ එකක් මේ ළඟදි දවසක වැටේ. අපි බලමුකෝ. හරි පට්ට ගාලා ඇඳ දාගමු මෙන්න මෙතනින්. අනේ එක මෙන්න මෙතනින්. එක වෙන්න මෙතනින් දැම්මා. මෙන්න මෙතනින් දැම්මා. ඒ ඇඳ. හරි දැන් අපි නිදාගමු. ඉස්සලා නිදාගෙන ඉන්නෝනේ guys. මොන දේ කරන්නත්. දැන් අපි පට ගාලා මොකක් හරි මෙන්න මේ දාලා අපි ප්‍රයින් හරවගමු. ප්‍රයින් හරවගත්තට පස්සේ ඒකේ ඉපන වුඩ් පිකස් එකක් හදාගමු. මං ගාව ස්ටික් නෑ ස්ටික්. හරි ස්ටික් හදාගත්තා. කොයි ළඟ එක ආම්බෝ ඇටියන්න හදාගත්තා. දැන් guys අපිට ගන්න මොහොම පොඩි දෙයයි. ඉපර guys පට ගාලා අයියෝ යන්න හරි. පට ගාලා වෙන්න මේ ගස් ටික පට ගාලා වෙන්න ඉතින් හයි කරගෙන යන් අපි. ඒ වර්ජි පැත්ත ෆේස් කරන් ඉන්නේ. ඒ මොකද්ද guys ඒ ඉර තියන පැත්තට ෆේස් කරන් ඉන්නේ. කවන්නේ උලන්නේ ඉර දිහාම බලන් ඉන්නේ. Ari hari ගැම්මක් තමයි. හරි මෙතනින් අපි කලින් එපිසෝඩ් එක හදනකොට මෙන්න මෙතන වැන්න වුණා guys ඉවරන්නේ. එක පයින්ට් එකක් ගහලා වහලා දාන්න ඕනේ. ඕකෙන් පොඩයි ඊළඟට ඔක දාන්න විශාල කරදරයක් වෙනවා. නයිස් දැන් මේ ගල් මෙන්න මේ මල්ටික් guys මෙන්න මේ හරියට දාමු. නයිස් ගැම්මක් තමයි. ඊට පස්සේ මෙන්න මේ ටික මෙන්න මෙතනින් දාමු. එච්චරයි මං ගා ඉවර කාන්නේ මේ කාපාට දෙකක් තියෙනවා. ඔය කාපාට දෙක දාමු. රෝස් එකක් දාමු. නයිස් පේන දැන් පොඩක් කලින්ට පොඩක් ලස්සනයි කියලා වගේ පේනවා. ඊළඟට guys අපිට කරන් තියෙන්නේ පොඩි පඳුරු ටිකක් මෙන්න මෙතන දානකොට බුෂ් ටිකක් මෙන්න මේ හරහෙන්. ඊට පස්සේ ඒක දැම්ම මේකත් වැඩිත් ඉවරයි. දැන් අපි guys යන්න ඕනේ මයිනින් පාරක් දාන්න. පොඩි මයිනින් පාරක් දාන්න ඕනේ guys. දැන් ඉස්සරහට අපේ වැඩවලට කොබල්ස්ටෝන් ඕනෙලා. ඉතින් අපි කොබල්ස්ටෝන් ගන්න පහලට යනකද ඩේන්ජරස්. අපි වලක් කන එක වෙන්නේ මේ ප්‍රදේශයක ඇත්ත වෙනවා. අම්බෝ මේක නම් පොඩ බයි හිතන හොඳේ guys. danger guys. අපි පටකා කියලා උඩ තැනක් හොයාගමු.
අපි ෂේප් එකේ ගයිස් යන් ගයිස් උඩට ගිහිලා ගොම්බයි නේද ගයිස් උඩට ගිහිලා හාරන එක. ඔය ගයිස් ගොඩක් දුර අපිට හාරන්න වෙනවා අපි උඩට ගිහිලා හරොත් මුතුම්බෝ. BS වල දෙන්න එතනින් ගන්න නැත්. නිකන් කොහෙන්ද ගයිස් අපි යන්නේ? ඩේන්ජර් නේ ගයිස් ඩේන්ජර්. හරි බුදුම්බ BS නේ ඉතින් ඔය කරගත්ත වැඩක් හදවතත් එක්ක හරි පොඩ්ඩක් මේක මයිනින් කරගම උඩට යන් බුදුම්බෝ ගයිස් ඒක BS වෙනවා ගයිස් මේක කරොත් නම් එහා පැත්තට පයිමු නේද ගයිස් අපි හරි ඩබල් ටැප් කරා එහා පැත්තට ගියස් අපිට යන්න ලේසි ඒක මාර් බ්ලොක් යන්නේ මොකද ගයිස් මලක් තියන්නේ ෂේප් එකේ පාලමක් හැදුවා නයිස් දැන් ගයිස් අපිට කරන් තියෙන්නේ ෂේප් එක දැන් මෙතන පොඩක් මයින් පරදම අබුරුවා කොහමද මෙතන අපි ෂේප් එකේ මයින් පරක් දාමු ඉක්මනට නයිස් අපි පට ගයිස් මේ ටික මයින් කරගමු ඉතින් guys ඔයගොල්ලෝ මේ මයිනින් කරන් තේ ඔයගොල්ලෝ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා හැබැයි බෙල් එකකට ඩඩොන් කාලා ඔබලා තියාගන්න. ඊපස් මම guys වීඩියෝ දැම්මම ඔයගෙන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට ඕන ගේම් ප්ලේ තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. එව්වත් ගේනවා ඉතින්. අනිවාර්යෙන් ගේන්න ඕන එකක්. ඔයගොල්ලන් කියන්නේ ඉතර තියෙන්නේ ඕඩර් කරාගේ එන්නේ නම් එන්න නම් පොඩි දවස් දෙකක් තුනක් ගියයි. පට ගන්න ගයිස් මම හැමදාම වීඩියෝ දාන්න කර ගයිස් ඔන්න මට හැමදාම වීඩියෝ දාන්න බැරි වෙයි. මොකද ගයිස් වෙන වැඩදි තියෙනවා මට. ඉතින් ගයිස් ඔය වෙන වැඩත් එක්ක ගයිස් මේ හැමදාම කොහොමද ගයිස් වීඩියෝ දාන්න මට එහෙම හදන්න බැරි මට. බැරි ගයිස් කීයට බැරි. දැන් පොඩි ගයිස් අපි wood tool වලින් stone tools වලට තමයි මාරුටු වෙන්න යන්නේ. අඩේ මෙන්න මෙව්වත් දිනවා මයිනින් කරගම එකත්. අපෝ එක මේ පිකසේන කඩන්න බෑ. මේ මොකද්ද මේ? ඉතින් guys අපි දැන් එන්නේ ඒවට අද මාරු වෙන්න තමයි යන්නේ. ඉතින් අද මාරු වෙන සුබ දවස. ඉතින් අපි ඒවත් මාරු වෙලා අද වැඩේ ඉවරයි. ඊට පස්සේ අද දවසේ ගෝල් එක වෙන්නේ ඒවට අද මාරු වෙන එක තමයි. අපි මං කලින් අර ගස් කපන්න ගියාට පස්සේ ගයිස් අර මොකද්ද මේ ගස් කපන්න ගිය පස්සේ නා පොරක් විතර ඇදුන පිකස් එක විතරයි. පිකස් එක දැන් අපි යන් හරිනේ ඉතින් ගයිස් ඔය කරගත්ත වැඩක් නයිස්. දැන් ඉතින් අපි ගිහලා මේක ගිහලා අපේ ගෙදර අවුට්ලයින් එකට දාන්න පුළුවන් කැමති මේක අර ගෙදර පොඩ්ඩක් ගයිස් අන්න අර හරි පොඩ්ඩක් හැඩේ පොඩ්ඩක් කැත්තයි. ඔයගොල්ලන්ට පේනවත් ඇති ඒක හැඩේ පොඩ්ඩක් අවුල් ගියා ගයිස්. එක්කෝ මං ඔක ගලවන්න ඉන්නේ ගයිස් ඔය කෑල්ල. අනේ ත්‍රිකෝණ වගේ හැදිලා තියෙන අතන ඉන්නේ ගමන් ගලවන්න ඉන්නේ. ඒක අපි ෂේප් එක හොඳ බැල්කනියක් වගේ එකක් දාමු ගයිස්. මං ඒකට කැමති නෑ ගයිස්. අපි ගෙදර වහල පොඩ්ඩක් වෙනස් කරන්නම් මං ඒක. ඉතින් මම කරන කලින් වීඩියෝ එකෙන් මම ඒක වෙනස් කරලා පෙන්නුවා අර නිකන් ඉස්සෙල් 30 ගේමින් හදුවාගේ හරි. OBS හරි අවුලන්නේ. දැන් අපි guys අපේ මගේ crafting table එක ගාවට අපි යන් ඉක්මනට මගේ crafting table එක දැන් wood වලින් හැමදේම වගේ හදන්න මෙන්න මේක අපි මුලින්ම හදාගත්තා. මේක හදාගත්තා. ස්ටික් නෑ ගයිස්. ස්ටික් කිඩෝකි අඩ BS කැතඩි හරි
පොරවක් හදාගත්තා. සවලක් හදාගත්තා. ඔච්චර අපිට හදන්න පුළුවන්. පොඩි චෙස් එකක් හදන්න ඕනේ guys. දැන් අපි චෙස් එකක් හදනකොට දැම්ම බාරගමු. චෙස් එකක් හදන්න යන් අපි. චෙස් එකක් හදන්න guys දැන් අපිට ඕනේ නා guys වුඩ් ටිකක්. අපි දැන් වුඩ් ටික උඩ හොයාගන්න යමු අපි. අපි වුඩ් ටිකක් හොයාගන්න යන් guys. වුඩ් හොයාගන්න අපිට ගස් ඕනේ නා. ගස් නැතුව වුඩ් හොයාගන්න බෑ. පුළුවන්ද guys එහෙම පුළුවන්ද? මෙන්න මෙතන අශේක් ඉන්න. nice. හොඳ අශේක්. කලින් ගත්ත පිකස් එක guys කැඩලා ගියානේ. කැල්ල ගැන guys අපිට ගස් කපන්න. දැන් අපි guys යන්න ඕනේ දැන් ගම් ගස් පොඩ්ඩක් කපන්න. let's go. ගස් කපන්න යමු. අපේ ගේ guys ඊළඟ එපිසෝඩ් එකේදී බොහෝ දුර පොඩ්ඩක් වෙනස් කරයි මං වෙනස් කරයි ඒක මං කැමති නැහැ තියෙන විදියට මං වෙනස් කරයි ඒක. මේ brightness පොඩ්ඩක් වැඩි guys. වාසනාව ගැන guys අපිට තව ගස් දෙකක් තියෙන අතර අපි ඒ ගස් ටිකත් BS අරන්න අපි ඒ ගස් ටික දෙකම කඩාගෙන යන්. නතර guys. ගස් ගොඩක්ම තියනවා guys අන්න අතන. එන්නේ ගස් ටිකත් අපිට කපන්න ඕනේ. කපන්න ඉස්සෙල්ලා අපි මේ ගස් ටික පොඩක් කපලෙමු. ඒ ගස් ටික කපන්න යන්. තව නතන ගහක් තියෙන්නේ ගහ කපලා guys අපි කැපෙමු. දැක්කේ යන් ගස් ටික. අච්චර දුර නම් යන්න බෑ guys දැන්. මොකද කපාගත්ත දැන් guys අපියන් චෙස් එකක් හදන්න මේ ටික ඇත්තේ අටේව දෙකක් කේව වයින් හරි what in guys අර අපි දැන් යන් මගේ ටච් එක පොඩ්ඩක් වැඩ ගන්න නැතුව ගියා. let's go අයියෝ guys. හරි guys දැන් ටික අපි chess එක හදන්න යන තමා තියෙන්නේ. මම දැන් chess එකක් හදනවා. ඔයගොල්ලන් පේන දැන් අපි බට් ටික මෙහෙම paste කරගෙන අපි chess එකක් හදමු. දැන් අපි chess එකක් හදන ගමන් තමයි ඉන්නේ. එක ගත්තා. chess එකක් හදමු අපි. nice. ඔන්න guys අපි chess එකක් හැදුවා. මේ තියෙන වගේ chess එක. දැන් අපි chess එකට guys අපේ බට් ටික දාමු. දැන් අපි පොඩි නියන්තක් දාමු. අනේ අවුලන්නේ. මේ අපේ guys දැන් අපිට දැන් උසත් වැඩි guys ඔයගොල්ලන් පේන නැති උසත් වැඩි. මෙහෙම කියන්නම් අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට මේකේ වෙනස් කරමු. ඊළඟ එපිසෝඩ් එකේදී වෙනස් කරනවා මේකේ. නම් අද්දර ගින් යන්න. ඔයගොල්ලන් උදේස බයි බයි.